මේ දවස්වල මං ඉන්නේ ස්ලෝවේනියාවේ. මේ ස්ලෝවේනියාවේ ලස්සනම තැනක්. ලස්සනම ගඟක්. ස්ලෝවේනියාව කියන්නේ කොහොම ස්වාභාවික පරිසරයෙන් බොහොම පොහොසත් රටක්. තාමත් පරිසරයේ දූෂණය වෙච්ච නැති රටක්. විනයාති බොහොම ඉහළ රටක්. ලෝකේ පිරිසිදුම රටවල් අතරින් ඉහළින්ම තියෙන රටක්. එහෙම රටේ මේ ගඟ අපිරිසිදු නම් ඒක පුදුමයක් නේ. මේ ගඟත් රට වගේම හරි පිරිසිදුයි. ලෝකේ කොහේ ගියා කවුරුත් මං හිතන්නේ හරි මාසයි ජලයට ගංගාවලට මුහුදට. ඉතින් අපි කණ්ඩ බොණ්ඩ ලෝකෙ නෙමේ ලංකාවේ වුණ ට්‍රිප් එකක් යද්දී අපි කණ්ඩ බොණ්ඩ විඩාව නිවන්න ඔය හැම තැනකම එක්ක ගඟක් අයින ගහක් අයින තමයි යන්නේ. ඒකෙත් ගඟක් කියන්නේ හරි විශේෂයි. මම නම් මට නම් ඒක පුදුම විශේෂත්වයක් තියෙනවා. ජීවිතේ බොහොම ප්‍රශ්න දුක් කම්කටොළු අපට ගඟක් දිහා බලලා අතාරින්න පුළුවන්. මේ ගඟ මේ හරිය බොහොම නිස්කලංකයි. කිසිම දැඟලිල්ලක් නැහැ. ඡණ්ඩ නැහැ. කාටවත් කරදරයක් නැහැ. වැව් ඉවුරටත් කරදරයක් නැහැ. බොහොම පාඩුවේ ගලන් යනවා. හරියට ජීවිතයේ අත්දැකීම් බහුල මහා පුරුෂයෙක් වගේ. එහෙම නැත්නම් මහා ගැහණියක් වගේ. හැබැයි මේ ගඟේ ඉස්සරහට යනකොට මම දන්නේ පේනවද කියලා අර ඈත පාලමක් වගේ තියෙන. එතනින් එහාට මේ ගඟ හරි ඡණ්ඩයි, සැරයි, දරුණුයි. ඉවුරු කඩාගෙන යනවා. එක තැනක නැහැ. හරියට තාරුණ්‍ය වගේ. ඒගොල්ලෝ අත්දැකීම් ලබා ගන්න මේ ගල් පෙරලගෙන, වැව් ඉවුරු පෙරලගෙන, ගස් පෙරලගෙන ඉදිරියට යනවා. මං හිතනවා එහෙම යන ජලය දිහා එහෙම නැත්නම් තමන්ගේම ගඟේ ඉදිරිපස දිහා මේ අත්දැකීම් බහුල මිනිසෙක් බලන් ඉන්නවා වගේ මේ ගඟේ ඉහළ කොටස බලන් ඉන්නවා. පුදුම ලස්සනක් තියෙනවා. මේකේ විශේෂත්වය මේ පරිසරයට මෙතෙන්ට බොහොම පිරිසක් එනවා. කිසිම හානියක් කරන්නේ නැහැ. එකක් කොළ කෑල්ලක් නැහැ. පුදුම ලස්සනක්, පුදුම නිස්කලංක භාවයක්. අපි ලෝකෙ කොහේ ගියත් දන්නේ අපි කොහොම කිව්වත් මට නම් ලෝකෙ කොහේ ගියත් ගඟක් අයින්ට ගියාම ඒ රටේ භාෂාව මොක වුණත් මට මතක් වෙන්නේ මේ ගඟ මේ දුරු පතර ගෙවා කියන සින්දුව. මම කියන්නේ හැමෝටම මේ එහෙම නැතුව ඇති. මට නම් එහෙමයි. ඉතින් මේක පුදුම ලස්සනක්. මම සාමාන්‍යයෙන් මේ ස්ක්‍රිප්ට් ලියලා වීඩියෝ කරලා Facebook කරලා සමාජ මාධ්‍යයට හරි දාන්නේ. ඒත් මට මේක දැක්කයන් පස්සේ මේක ලියලිය ඉන්න එක වෙලාවක් නෑ. මම මේ දවස්වල එක්සෑම් එකක් කරනවා. මට ඉතින් ඒ වැඩක් තියෙනවා. ඒකත් එක්ක ලියලිය ඉන්න වෙලාවක් නැති හන්දා මං හිතුවා මේකේ ලස්සන කට්ටියට දාන්න ඕනේ කියලා. මම දැන් මේක මට කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. එපා වෙන්නේ නැති හන්දා මම මේ විදිහට ගොඩක් වෙලාවට එකම තැන එකම දිහා කැමරාව මේව කරන් ඉන්නේ. ඒක පුදුම ලස්සනක්. ජීවිතේට පුදුම අත්දැකීම් තොගයක් කියලා දෙන පරිසර පද්ධතියක්. මේ ගස්කොළ මේ ගස්වල උඩ මම මොන ලෝකෙ කොහේ ගියත් ඇත්තටම මොන හෝටලයක හිටියත් බොහෝ වෙලාවට කන්න තෝරගන්නේ මෙන්න මේ වගේ තැන. මම සාමාන්‍යයෙන් පොඩි දීපක් අරන් යනවා කොහේ ගියා. අරන් ගිහිල්ලා උයාගෙන කරගෙන තමයි කන්නේ. හෝටලේ කෑම දුන්නත් ඒවා කනවා. හැබැයි වැඩිපුර කැමති අරම තමයි ඉතින් මොන හරි චුට්ටක් බීලා. මේ මෙන්න මෙයා ඉන්නේ මොකක් හරි රෙදි කෑල්ලක් දාගෙන නිදාගෙන පාඩුවේ ඉන්න තමයි කැමති. මම හිතනවා මේක මේ S2කට නෙමෙයි කැමරාවෙන් බලන හැමෝටම පුදුම සැනසිලිදායක භාවයක් ලැබෙනවා ඇති කියලා මට හිතෙනවා.